ගයිස්, අද බ්ලොග් එක නුවරඑළිය. මේ දවස්වල නුවරඑළියට හොඳටම වයින්නවා. ඒ වගේම අපි ගියේ ලෝන් වීකෙන්ඩ් එකේ නිසා අපිට හොටෙල් එකක් හොයාගන්න ගොඩක් අමාරු වුණා. ඉතින් කියන්න ඕන දෙයක් තමයි ට්‍රැවල් කරන ඔයාලා හොටෙල් එකක් බලද්දී ඒකේ මිල විතරක් බලන්නේ නැතුව ආරක්ෂාවත් අනිවාර්යෙන් බලන්න ඕනේ. හොටෙල්ස් කීපයක්ම බලලා අන්තිමට තමයි අපිට මේ හොටෙල් එක හම්බුනේ. හොටෙල් එකේ නම යාරා. මේ හොටෙල් එකේ තියෙන විශේෂත්වය තමයි මේ හොටෙල් එකේ ඉන්ටීරියර් හරිම ලස්සනයි. ඒ වගේම කාර්ය මණ්ඩලයත් හරිම සුහදශීලී. මේ තමයි අපි සිලෙක්ට් කරපු රූම් එක. රූම් එකත් හරිම ලස්සනට පිළිවෙලට තිබුණා. ඉතින් අපි නුවරට එනකොට රෑ වෙච්ච නිසා ඒ වගේම වහින නිසා අපිට එදා දවසේ කොහෙවත් ඇවිදින්න බැරි වුණා. ආව ගම යාරට වෙල්කම් ඩ්‍රින්ක් එකක් දුන්නා. මේක මම වටගත්තේ. මේ තියෙන යාළගේ රෙස්ටොරන්ට් එක. මෙතනට නුවරඑළිය ටවුන් එක හරිම ලස්සනට පේනවා. I can't speak. She writes down cities on her wrist and dreams she'll never keep. I sip my coffee, miss my cue, still anchored by my fear. But time rolls on like open roads, and soon she won't be here. පහුවදා දවසත් වහී කියලා හිතුවට අපි හිතුව නැති විදියට හොඳටම ආස පායලා තිබුණා. ඉතින් අපි උදේම හිතුවා ග්‍රෙගරි පාක් එකට පොඩ්ඩක් ගිහිල්ලා එන්න කියලා. මොකද නුවරඑළිය යන ඕන කෙනෙක් අනිවාර්යයෙන්ම යන්න ඕන තැනක් තමයි ග්‍රෙගරි පාක් එක කියලා කියන්නේ. මුළු පාක් එක මේ දවස්වල මල් වලින් ඇහිලා තියෙන්නේ. මේ පාක් එකට යන ඔයාලා ටිකට් ගන්න ඕනේ. ඒ වගේම පාක් එකේ මල් විතරක් නෙවෙයි ඔයාලට බෝට් සවාරිය යන්නත් පුළුවන්. පොනි පිටේ යන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔයාලට අවශ්‍ය කෑම බීම ගන්න වෙනම ආපන ශාලා ඉදි කරලා තියෙනවා. එතන ටිකට් එකෙන් ඔයාලට ඇතුලේ පැයක් ඉන්න පුළුවන්. ඇවිදින්න ඡායාරූප ගන්න ඕන දෙයක් කරන්න පුළුවන් මල් කඩන්නේ නැතුව. පාක් එකෙන් එළියට ආවා අපි. එහෙමම එන්න පිටත් වුණා. ඉතින් ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.